සර් ඒ ජගත් සර් කොමක් ඇටලස් උදේ නම් ඉන්නේ දැන් මේ ආයෙ සර් මේ පොඩ්ඩක් කලින් යනවා කියලා කියන්න ආවේ. මේ අද කලින් ගිහිල්ලා හරියන්නේ නැහැ. වැඩේ හැමමයි. පෙන්ඩොත් යපොන්න. පෙන්ඩොත් යපිලා වැඩ කරන්න. පෙන්ඩොල් නම් දිවස 4ක් විතර දිවස. යමාරුගේ මම ගෙදර යන්න සර් කලින් පොඩ්ඩක්. පෙන්ඩොල් 4ක් කිව්වද? තව දෙකක් දීලා වැඩ කරන මිනිස්සු වැඩේ හැමමයි. අද ගිහිල්ලා හරියන්නේ නැහැ කලින්. සර් ඒ පාර මොකද? මොකද අමාරුම වගේ දන්නන්නේ. පුටුව කරන් ඉඳ ගන්නවා ඉස්සල්ලා. මන්ද සර් උදේ මම හරි කාපු දෙයක් බඩට හිතෙනවා සර්. ඉන්න නම් බෑ. අද නම් යන්න වෙනවා සර් ටිකක් කලින් යන්න වෙනවා. නිකන් පොඩි ළමයි වගේනේ. টয়ලට් හදලා තියෙනවානේ. බඩේ අමාරු නම් টয়ලට් එකට ගිහිල්ලා කොහොම හරි මේ වැඩ ටික ඉවර කරනවා. මේ වැඩ ගොඩ ගහිලානේ. කලින් යන්න. කොයි වෙලෙත් දුවගෙන එනවා. යනවා වැඩ කරනවා. ඉතින් සර් টয়ලට් එකේ ඉඳන් වැඩ කරන්න සර් මම ආරින්දන් සර් ආයේ කියන්නේ. වෙන කාට කියන්නේ? දෙතුන් පාරක් টয়ලට් යනකොට ඔක අඩුවේ. අර දීපු වැඩ ටික ඉස්සෙල්ලා ඉවර කරනවා. ඊට පස්සේ මොනවා හරි බලමු. සර් වැඩ ඉවරයි සර්. දැන් මේ මම ගෙදර යන්න සර්. දැන් තමසේ බඩේ අමාරුම කොහොමදයිද? නෑ සර් මේ අස්සෙන් සර් ඒක විදෙන්නේ. මම දැන් මේ වැඩ ඉවරයි සර් මම යන්න දෙනවද මේ? දැන් හොඳයි බඩේ අමාරු තව මේ ෆයිල් ටිකක් තියෙනවා. ඩක් ඉන්නවා. මේ සර් මේ ටික මේම ඉවර කරන්න ඕනේ. හෙට වෙද්දි අනිවාර්යයෙන් යවන්න ඕනේ. UK වල මේ ටිකත් ඉවර කරනවා. මේ බඩේ අමාරු සර්. බඩේ හොඳයි. සර් මේ වයිට් බාන්දා සර් මම යනවා සර් මම මේ ගිලා හෙට උදේ එන්න සර් ලාගන්න. ජගත්සිරි. ඔව් මෙහෙම. අයි සර් මේ මම යන්න ඕනේ සර් මේ සෝ කොල් බැටි ඉක්ලු සර් මේ මට බලන්න එපා. හරි පොඩ්ඩක් ඉඳ ගන්නවා. ඉතින් සර් ඔය වගේ සුබ ආරංචි ඔහම කලබලේ කියනවද? නෑනේ. ඔව්. ඒක තමයි. ඒනොත් සර් ඉක්මනට දැන් යන්න එපා සර් බබා. හරි ඒත් මම මේ කල්පනා කරේ තමස මට ගිය සතියේ කිව්වනේ තමස තාම මැරි කරලා නැහැ කියලා. සර් මගේ වයිෆ්ගේ බබා නෙමෙයි. එහෙම? මගේ යාළුවාගේ වයිෆ්ගේ. යාළුවා උඹද තාත්තා යන්න හදන්නේ? නෑ සර් ඉතින් යාළුවාගේ හොඳ යාළුවානේ සර් ඒ වෙලාවට ඉන්න බෑ ළඟටලා. මේ ජගත්සිරි. තමස හොඳට දැනගන්නවා මේක ආයතනයක්. පිළිගත්ත ආයතනයක්. මේ හිතන වෙලාවට යන්නයි, තමසට ලෙඩ හැදෙන වෙලාවට යන්නයි එළියට. තමසගේ යාළුවන්ගේ බබාලා හම්බෙන වෙලාවට යන්නයි බෑ මේකේ. වැඩ කරනවා. එක දිගට වැඩ කරනවා. අපි මේ මහන්සි වෙන්නේ. ඒ විදිහ තේරුම් ගන්නවා. ආයතනයක් විදියට ඉස්සරහට යන්න ඕන නම් ඒවා කරන්න ඕන. තමස විකාර කරනවා. ආයතනේ. බහිද්වාද අපි පැය 24ක් මේක වැඩ කරන්න ඕන කියලා. යකෝ අපිට වැඩ තියෙනවා. අපිට නම්. දැන් තව වැඩ තියෙනවා නේද? ඔය දැන් අනේ තොට්ටම්. මොකක්ද තමස ඉවරවගෙන ඉන්නේ? ගිහිල්ලා වැඩ කරනවා. යනවා. අර ටික ෆයිල් ටික ඔක්කොම ඉවර කරලා දානවා ඈ. මේ ජගත්සිරි මට පොඩි හදිස්සියක් කළා මං ගෙදර යනවා. ඔයා මේ ටික ඔක්කොම වහලා යතුරු සිකියුරිටි දෙන්න. හරිද? මොකද ඔසාගේ අම්ම හිනාවේ? ඔබ දන්නේ නැනේ වෙච්ච දේ. අද මැච් එකනේ බං. මම ඉතින් උදේ මොහොතලෙඩ දෙක තුනක් ගත්ත ඔළුව අමාරුගේ බඩේ අමාරු කරන් බොසාට ගිහම මම ගෙදර යන්නද කියලා. මූ මට යන්න දුන්නේ නැහැ බං. මං දුන්න පට්ට ගේමක්. ඒ මොකද්ද බයි?
මැඩම් මේ කේලමක් කියනවා කියලා එවනම් හිතන්න එපා. මේ මහත්තයාව හම්බෙන්න දැන් මේ රතු පාට ඇඳුමක් ඇඳගත්ත ලස්සන නෝන කෙනෙක් ආවා. මහත්තයයි නෝනයි මේ කාමරය ඇතුළේ උකුළු මුකුළු කරනවා මැඩම් අපිටවත් බලන්නවත් බෑ. ඔව් මං හිතන්නේ මේ දෙන්න දැන් ලෑස්ති වෙනවා කොහේ හරි යන්න. ඔව් මැඩම් හොටල් එකකට එහෙම ගියොත් එහෙම මේ දවස්වල ඒඩ්ස් එකක් තියෙනවනේ මැඩම්. අනික පොලිසියෙන් එහෙම ඕව පයින්නවනේ මැඩම්. මම මේ ඔෆිස් එකේ කතා කරන්නේ කියන්න නම් එපා හැබැයි මේ කතා කරා කියලා. ඔව් මැඩම් ඊට පස්සේ මේ කම්පැනියට කැලලක් නේ මැඩම් මේක කොහොමද මොකක් හරි වුණොත් එහෙම පුළුවන් නම් දැම්මම කෝල් කරලා ගෙදර ගෙන්න ගන්න. ඔව් දැම්මම ගෙන්න ගන්න. ඔව් හරි මැඩම් තියන්න. හෙලෝ බබා කියන්නේ නෑ එහෙම කිසි දෙයක් උන්නේ නෑ මම බබා කේන්ති ගන්න බා මම දැන් වෙනවා ඔව් පොලේ ගන්න එපා ටීවී එක ඔව් හරියට මම දැන් වෙනවා හරියට පොඩ්ඩක් නෑ එහෙම කවුරුත් ආවේ නෑ හරියට පොඩ්ඩක් මේ ගෑණිගේ ඔළුවට කවුරු ගෙනියලා පාත් කළාද මන්ද වැඩක් කරගන්න නෑ ඔෆිස් එකේ මොකයි බං උනේ මේ අර වැඩලි බං කරන්නේ ඒක නෙවෙයි දැන් යම යන්න මැච් එක බලන්නේ නැද්ද යයියෝ බෝසා ගියා දැන් අවුලක් නැහැ හරි යන්න ඉක්මන Welcome to the biggest blockbuster event of the year, ICC World T20 2014. Are you ready to roll?